හෙලෝ අයිබෝන් කොහොමද ඉතින් පිනෑන් වල දෙවනි දවසේ ඉතින් මේ සන්රයිස් එක කැප්චර් කරගන්න කියලා මේ උදේම ආවා ඊපස්සේ වැහි දෙයියෝ බලන් ඉඳලා උඹලා සන්රයිස් කැප්චර් කරගන්න ඉන්න කියලා දුන්නා වැස්සක් දැන් කොහොමද ඉතින් ප්‍රයිඩ් රයිස් එකක් කාලා ගෙදර යන්න වෙන්නේ අද අපි ඉන්නේ අද පිනෑන් හිල් එකේ ඉතින් පිනෑන් වල තියෙන ඇට්‍රැක්ෂන් වලින් ලස්සනම ඇට්‍රැක්ෂන් එකක් තමයි මේ පිනෑන් හිල් කියන්නේ හයික් එකක් හැමෝම උදේට එනවා මෙතන සන්රයිස් එක කැප්චර් කරගන්න මාරම ලස්සනයි අපි උඩ ඉඳලා පිනෑන් සිටි එකට අවුව වැටෙන විදිය ඉර පායන විදිය ලස්සනට තැඹිලි පාට වේගෙන එනකොටම මේක කඩාගෙන වෙනවා ඉතින් මුහුදු මට්ටමේ ඉඳලා මීටර 833ක් උසින් පිහිටලා තියෙන මේ හිල් එක පිනෑන් වල තියෙන තවත් එක සුන්දරම ස්ථානයක්. ලොකු උසකින් පිහිටලා තිබුණත් ෆනිකියුලර් ට්‍රේන් එක භාවිතා කරලා විනාඩි 10ක් වගේ කෙටි කාලෙකින් පීක් එකට ළඟා වෙන්න පුළුවන්. වහින ඉවරයක් නෑ. ඉතින් ඒ හින්දා අපි ආව රෙස්ටුරන්ට් එකට මේ කෑම ගන්න. කෙක්ලොක්සි කියන ටෙම්පල් එක තමයි අග්නිදිග ආසියාවේ තියෙන විශාලතම බුඩිස් ටෙම්පල් එක වෙන්නේ. ටොන් 1000ක් බර මීටර 36.5ක උසකින් සමන්විත දයාවේ දෙව්දුව විදියට හඳුන්වන කුවාන් යින් ප්‍රතිමාව කෙක්ලොක්සි පන්සලේ තියෙන තවත් එක විස්මිත නිර්මාණයක්. ප්‍රතිමාව තියෙන තැන ඔහේ උඩ බලනකොට මාරම අමාරු ඇසවලට මේ ඔන්න දැන් අපි ඩීන් මාජුවකට ඇවිල්ලා ඉන්නේ. අර පොලිමේ ඉඳලා ඉතින් කන්න ගත්තට පාඩුවක් නැහැ. පොලිමේ හිටියට ඉතින් ඇත්තට මේක මේ කන්න ගොඩාක් ඔයාලට try කරන්න varieties ගොඩක් තියෙනවා. සුපිරි. මාරම රසයි. On the outskirts of town, hung my hat, figured I'd stick around. Hey, the part of me that longs to hold her at night would bury any man that don't treat her right. I'm gonna පිනෑන් වල හවස් වරුව ගත කරන්න හොඳම තැන තමයි පිනෑන් වල තියෙන අපි දැකපු හැපනින්ග් ස්පොට් වලින් එකක් තමයි ඉතින් මේක අනිත් නයිට් ලයිෆ් එක ගත කරන්න බටර්ෆ්‍රින්ගි බීච් එක හොඳටම හොඳයි. the same part of me that holds her